අංකල් මට කාරණාව පැහැදිලි නෑ. මොකක්ද අංකල් කියන්නේ මේ කාරණාව පැහැදිලි නෑ කියන්නේ ඔයා මාර කතාවක් පුතා කියන්නේ. මං කියන්නේ ඇල්බම් එක එකේ පැහැදිලි ඉතින්. හරි ඉතින් ඇල්බම් එක මාමා මේ හොටෙල් එක මොකක්ද තිබ්බේ? මට මාමාගේ අඳුර ගන්න බෑ වෙඩින් එක මේ. කවුද මාමාගේ දුවද? මේ කන්තල් එහෙනම් වෙන කවුද? මගේ දුව එකම දුව ඉන්නේ. ඒකේ වෙඩින් එකේ දැන් තිබ්බේ මේ කන්තලේ මේ ට්‍රස්ට් විව් කියලා හෝටලේ. මාමා දුවගේ මේ වෙඩින් එක තිබ්බ දවස කියන්නකෝ. වෙඩින් එක දැන් මාස 3කට කලින් තිබ්බේ. අයියෝ. හරි මාස 3කට හරි. මොකද්ද මේ දැන් කවදද දෝනේ? කවදද කියන්නේ දැන් බලන්නකො දැන් ඕනේ අර යන්න මම පවුලේ මිනිස්සු අහනවා කො ඇල්බම් එක කියලා. ඉතින් මම කස්ටමර්ට කිව්වනේ මේ මාස 5ක්වත් යනවා ඇල්බම් එක එඩිට් කරලා print කරලා දෙන්න අපිට අතගාලා දෙන්න බෑනේ මම ඒක. කියලා හරියන්නේ නැහැ නේ පුතා දැන් බලන්න ලබන මාසේ යාට බබා හම්බෙන්නේ. ඊට කලින් ඇල්බම් එක ලබන මාසේ එහෙනම් හරි මම හරි මට තේරුණා දැන් මේ කතන්දරේ තේරුණා මේ මට සති දෙකක්වත් අඩුම දෙන්න පුතා සති දෙකක් දෙන්න බෑනේ දැන් මම මරාගෙන කයි ඒ පවුලේ ඒ කියන්නේ මේ මොනවාරි ප්‍රශ්නයක්ද මම ප්‍රශ්නයක් නෙමෙයි ඇල්බම් එක ඒගොල්ලෝ ඉල්ලනවනේ දැන් ඒකනේ වෙඩින් එක තියෙන එකම පරමාර්ථය මාමත් තේරුම් ගන්න මෙහෙමයි අපි අර පිළිවෙලකට වැඩක් කරන්න ඕන. හරි ෆොටෝ ඇල්බම් එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඕක වැරදි අඩුපාඩු කරලා හදලා ඔය සැලොන් එකෙන් මේකප් දැම්මට වැඩක් නැහැ. අපිත් ඕක හදලා ඉල්ල දෙන්න ඕන. මන් දන්නේ නැහැ පුතා මම මේකට මැදි වෙලා මාර වැඩි. මේ හරියට මට සති දෙකක් දෙන්නකෝ. දැන් ඔය පවුලෙන් කරදරේද බබා හම්බෙන්න ගන්න ඉන්න බෑ. බබා කවද්ද හම්බෙන්නේ? ලබන මාසේ තියෙන්නේ. වෙඩින් එක? වෙඩින් එක මාස 3කට කලින් නේ තිබ්බේ මතක නැද්ද ඔයා? තවත් අහනවනේ පුතා. දැන් ඔය පවුලෙන් ප්‍රෙෂර් කරනවා කියන්නේ කොහොමද නේද? වෙඩින් එක ඉතින් බබා හම්බෙන්න කලින්. මම මාස 5ක් කිල්ලුවා. ඒ පුතා මේ මම නරක මිනිහා කියන්න එපා මට ඇල්බම් එක හදලා දෙන්න ඉක්මනට. හරි මට මතකයි මේ අහිංසක මනමාලිගේ මතකයි. අහිංසක කියන්නේ ඒ ළමයා මේ පිරිමියෙක්දියා හරියට හැක් කරලා බලන්නේ නැති ළමයි. නෑ හරි චාම් විදියට හිටියා මම දැක්කා. නැත්තම්? ඔව්. වැඩි ඩාන්සින් ප්‍රෝ එකේ නැටුවේ නෑ. නටන්න නැතිව ඒ ළමයා දිහා හරි සාන්ත දාන්ත ළමයානේ. දැන් ඔය ඒක ලව් එෆෙක්ට් එකක්ද ප්‍රොපෝසල් එකක්ද? පුතා ඔයාට ඊවෙන් වැඩක් නෑනේ අත්තටම ගත්තොත් එහෙම දැන් ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ මෙතන. හරි මම ඇල්බම් එක දෙන්නකෝ මට ඉක්මනට. මේ මම නිකන් ඇහුවේ ඒක. මාස 3කට කලින් ඉඳලා ඔය මල්ලි මේ ළඟපාතක නේ? අයියෝ මේ මට මම යනවා යන්න හරිද? හරි මාම හරි. මම මේ සති දෙකක් දෙන්න මම දෙන්න. මට ඇල්බම් එක ඕනේ ලබන සතියේ. හරි මාම හරි.